මේ වෙලාවේ මුළු ලෝකෙම කතා වෙන මාතෘකාව ඇමරිකාවේ වෙනසුවෙලානු ආක්‍රමණය. වෙනසුවෙලාව කියන්නේ 2,80,73,313ක ජනගහනයක් ඉන්න රටක්. ඒ වගේම ලෝකෙ වැඩිම තෙල් සංචිත තියෙන රට. ඇමරිකාව කාලයක් තිස්සේ වෙනසුවෙලාව ගැන අවධානයෙන් හිටියේ. ඇමරිකාව වෙනසුවෙලාව ආක්‍රමණය කරද්දී ජනපති නිකොලස් මදුරෝ සහ බිරිඳ සිලියා ෆොරස් සිටියේ නිදිහනින්. ඒ කැරකා සගනුවර අධ්‍යාරක්ෂිත ෆුට්ටියුනා හමුදා සංකීර්ණයේ පිහිටි ඔවුන්ගේ නිවසේ. ඇමරිකානු හමුදා ජනපතිගේ නිවසට ළඟා වුණේ ඒ වටා තිබූ සියලු ආරක්ෂිත මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කරලා. පාර්ලිමේන්තුව, ගුවන් හමුදා කඳවුරු, ගුවන් තොටුපළ, වෙනසුවෙලානු හමුදාවේ විශාලතම කඳවුර ඇතුළු ස්ථාන රැසකට ඇමරිකානු හමුදා බෝම්බ හෙළුවා. මහරෑ නින්දේ හිටි වෙනසුවෙලානු ජනපති මේ කිසිවක් දැන හිටියේ නැහැ. වෙනසුවෙලාවට සිද්ධ වුණේ ගෙදරට හොරු පැන්න වගේ වැඩක්. හැබැයි මේ සිද්ධිය ඒ තරම් සුළුකොට තකන්න බෑ. අගනුවර ගෙනෙගොඩක් කරලා තමුන්ගේ රටේ නායකයාව වෙනත් රටක හමුදාව අල්ලන් ගියා කියලා දැනගත්තු වෙනසුවෙලානු වැසියන් කම්පාවට පත් වුණා. නිකොලස් මදුරෝගේ පාලන සමයේ වෙනසුවෙලාවේ ආර්ථිකය තවත් කඩා වැටිලා උද්දමනයේ අහස උසට ගියා. වෙරකයාව, ආහාර හා ඖෂධ හිඟය, දරිද්‍රතාවය, දේශපාලන මර්ධනය මෙකී නොකී බොහෝ ගැටලු වලින් ඒ මිනිස්සු මේ මොහොත වෙනකම්ම පීඩා විඳිනවා. ඇමරිකාව නම් කියන්නේ ජනාධිපති අල්ලගත්තු එකට වෙනසුවෙලාවේ මිනිස්සු සතුටු වෙනවා කියලා. ඔව්, කොටසක් ඒ වෙනුවෙන් ප්‍රීති ഘോഷා පවත්වලා තිබුණා. තවත් කොටසක් පාරට බැස්සා. ඇමරිකානු හමුදා බාරේ ඉන්න වෙනසුවෙලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ බිරිඳ සිලියා ෆොරස් දැන් නිව්යෝර්ක් නුවරට අරන් ඇවිත් තියෙන්නේ. මදුරෝව සහ ආයුධ ළඟ තබා ගැනීමේ චෝදනා මත ලබන සතියේ ඔවුන් මෑන්හැටන් ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීම ඇමරිකාවේ සැලැස්මයි. වාර්තා වෙන විදිහට නම් ඇමරිකාවේ එල්ල කළ ප්‍රහාර වලින් වෙනසුවෙලාවේ පුද්ගලයන් 40කට වැඩි පිරිසක් මිය ගිහින්. කොහොම නමුත් ඇමරිකාව වෙනසුවෙලාවට එල්ල කළ ප්‍රහාර මාස ගණනාවක සිට සැලසුම් කරමින් එල්ල කළ ප්‍රහාර බව නම් මේ වෙද්දී හැමෝටම වැටහෙන දෙයක්.